හා යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවේ ලෝකේ භයානකම හොල්මන් චිත්‍රපට 10ක් ගැන සම්පූර්ණ විස්තරයක්. මේ ලිස්ට් එකේ තියෙන ෆිල්ම් 10ම මම බලලා තියෙනවා. ඒත් ඇත්තම කියනවා නම් මේ ෆිල්ම් 10ම එකපාර බලද්දි මට දෙපාරක් හිතන්න වුණා. මේ චිත්‍රපට තෝරගත්තේ බය හිතෙන දර්ශන ගොඩක් තියෙන නිසා විතරක්ම නෙමෙයි. මෙයා බලලා ඉවර වුණාට පස්සෙත් ඔයාගේ හිතේ බය කියන එක රැඳිලා තියෙන නිසා. විශේෂයෙන්ම මේ චිත්‍රපට ලිස්ට් එකේ තියෙන අන්තිම චිත්‍රපටය මම දැනට බලලා තියෙන බිහිසුණුම චිත්‍රපටය විදිහට මට නම් කරන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එක අගටම බලන්න. මොකද අන්තිම චිත්‍රපටය බලද්දී ඔයාලටත් දැනෙන අත්දැකීම මොන වගේද කියලා මට දැනගන්න ඕන. මෙන්න අද දවසේ ගිය කරුම චිත්‍රපටි 10. මේ ලිස්ට් එකේ ඉන්න පළවෙනි චිත්‍රපටය තමයි 2013 වසරේ තිරගත වුණු The Conjuring. ගොඩක් අය කියනවා මේක බැලුවට පස්සේ රාට තනියම ඉන්න බය හිතුණා කියලා. ඇත්තටම මේකේ තියෙන බියකරු බව මොකද්ද? අපි බලමු. මේ කතාව ගෙතෙන්නේ පෙරේන් පවුල වටා. ඔවුන් තමන්ගේ දරුවෝ 5 දෙනෙක් එක්ක අලුතින් ගෙයක් ගන්නවා. හැබැයි ඒ ගෙදරට ගියාට පස්සේ තමයි ඔවුන් තේරුම් ගන්නේ ඒක සාමාන්‍ය ගෙයක් නෙමෙයි කියලා. අමුතු අඩි ශබ්ද, බිත්ති වලින් ඇහෙන ශබ්ද සහ එක පාට දොරවල් වැහෙන එක වගේ දේවල් නිසා ඔවුන් ජීවත් වෙන්නේ මහත් බියකින්. මේ සිදුවීම් පාලනය කරගන්න බැරිම තැන ඔවුන් උපකාර පතන්නේ ලෝක ප්‍රසිද්ධ අద్භූත පර්යේෂකයන් දෙපළක් වන එඩි සහ ලොරේන් ඉවලගේ. කතාවේ තියෙන විශේෂත්වය තමයි මේක පදනම් වෙලා තියෙන්නේ වොරන් ඉවලගේ සැබෑ අත්දැකීම් මත වීම. චිත්‍රපටයේ එන ඇනාබෙල් රූකඩේ වගේ දේවල් ඇත්තට මේ කාලේ තැති ගන්නවන සුළු දේවල් විදිහට වාර්තා වෙලා තියෙනවා. ඔයාලා තාමත් The Conjuring බලලා නැත්නම් මම නිර්දේශ කරනවා අනිවාර්යයෙන්ම රාත්‍රියක ලයිට් නිවලා මේක බලන්න කියලා. හැබැයි බය හිතෙන දර්ශන වැඩි නම් පරිස්සමෙන්. මේ චිත්‍රපටයට මම දෙන්න බය හිතෙන රේටින් එක 10න් 9ක්. හරි. අපි එහෙනම් දෙවන චිත්‍රපටයට යමු. ඔයාලා හිතන ඇති හොල්මන් ෆිල්ම් එකක් කියන්නේ නිකම් බය හිතෙන දර්ශන තියෙන එකක් කියලා. හැබැයි හෙරිඩිටරි චිත්‍රපටය බැලුවට පස්සේ ඔයාලට තේරෙයි බය කියන්නේ ඇඟේ ලේ උනන සිදුවීම් වලට විතරක් නෙමෙයි කියලා. මේ චිත්‍රපටය තමයි මෑත කාලේ බිහි වුණු බියකරුම මනෝවිද්‍යාත්මක හොල්මන් චිත්‍රපටය. කතාව ගෙතෙන්නේ ග්‍රෑම් පවුල වටා. පවුලේ ආච්චි අම්මා මිය ගියාට පස්සේ ඒ පවුලේ අයට අමුතු අద్භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ සිදුවීම් පටන් ගන්න ඉතාම අහිංසක විදියට වුණත් ටිකෙන් ටික එක පවුලේ සමාජිකයන්ගේ මානසිකත්වය පවා විනාශ කරන දරුණු මට්ටමකට යනවා. චිත්‍රපටයේ තියෙන බියකරුණු දේ තමයි ඒකේ පෙන්වන දර්ශනවල තියෙන යථාර්ථවාදී බව. කිසිම විශේෂ දර්ශන වැවීම් අවශ්‍ය නැති තරම් ඒ නළුවන්ගේ රංගනය සහ අධ්‍යක්ෂණය හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවතටම දැනෙන බයක් මේකේ තියෙනවා. පවුලේ පරම්පරාවෙන් ගෙන සාපයක් ගැන තමයි මෙතනදී මතුවෙන්නේ. හිතා ගන්නවත් බැරි අద్භූත රහස්, අමුතු සංකේත සහ අවසාන විනාඩි කිහිපයේ සිදුවන දේවල් ඔයාලට කවදාවත් අමතක වෙන එකක් නෑ. මේක බය පෙන්වලා ඔයාලා උඩ දාන ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඔයාලගේ හිතේ බය රඳවා තියෙන ෆිල්ම් එකක්. හෙරිඩිටරි බලද්දී හුස්ම ගන්නවත් අමතක වෙන මට්ටමකට ඔයාලා පත් වෙයි කියලා මට විශ්වාසයි. මම මේකට දෙන රේටින් එක 10න් 9.5. ඊළඟට අපි තුන්වෙනි ෆිල්ම් එක බලමු. හිතන්නකො පොඩ්ඩක් ඔයා රෑ නිදාගෙන ඉන්නකොට ඔයාගේ ශරීරය ඇද උඩ තියෙද්දි ඔයාගේ ආත්මය වෙන අඳුරු ලෝකයක අතරමං වුණොත් මොකද කරන්නේ? අද මම අරන් ආවේ හොල්මන් චිත්‍රපට ලෝකයේ ජම්ප් ස්කෙයාර්ස් හෙවත් එක පාටම් බය කරන දර්ශන වලින් ඉහළම තැනක ඉන්න ඉන්සිඩියස් චිත්‍රපටය ගැන. කතාව පටන් ගන්නේ ලැම්බර්ට් පවුල තමන්ගේ අලුත් ගෙදරට ගියාට පස්සේ. ඒ ගෙදරදී ඔවුන්ගේ පුංචි පුතා ඩෝල්ටන් හදිසියෙම කෝමා තත්ත්වයකට පත් වෙනවා. හැබැයි වෛද්‍යවරුන්ට හොයාගන්න බෑ මොකද්ද මේ දරුවට උනේ කියලා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඩෝල්ටන් ඇත්තටම මානසික අසනීප වෙලා නෙමෙයි එයාගේ ආත්මයද පරදර කියලා හඳුනන අඳුරු සහ බියකරු ලෝකයක හිර වෙලා කියලා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි අර කළු පැහැති ඇඳුම් ඇඳගත්ත රතු මූණක් තියෙන භූතයා. ඒ වගේම මේ රතු දොරවල් වලින් එහා පැත්තේ ඉන්න අඳුරු ආත්මයන්. මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට දැනෙයි ඇත්තටම තමන්ගේ වටපිටාවේ යම් අමුතු දෙයක් තියෙනවා වගේ හැඟීමක්. හදවත එක පාටම නතර වෙන තරම බය හිතෙන දර්ශන මේක ඕන තරම් තියෙනවා. සැහැල්ලුවෙන් ඉඳලා හදිසියෙන් බය වෙන්න කැමති අයට මේක හොඳ තේරෙනවා. ඉන්සිඩියස් නරඹද්දී ඔයාලගේ හදවතේ ගැස්ම පාලනය කරගන්න වගේ බලා ගන්න. මම මේකට 10න් 9ක රේටින් එකක් ලබා දෙනවා. ඊළඟට අපි හතරවෙනි ෆිල්ම් එකට යමු. හොල්මන් චිත්‍රපට ඉතිහාසයේ අමරණීය බැලුමට හිතට බයක් දැනෙන The Exorcist ගැන තමයි දැන් අපි කතා කරන්නේ. මේක බොහොම පැරණි වුණා. අදටත් කොඳු නාරටේ දිගේ සීතලක් දැනෙන මට්ටමේ චිත්‍රපටයක්. සමහර අය කියනවා හොල්මන් ෆිල්ම් වලට අලුත් තාක්ෂණය ඕනෙම නැහැ කියලා. 1973 දී තිරගත වුණු මේ ෆිල්ම් එක එකට හොඳම සාක්ෂියක්. මුළු ලෝකයම කම්පා කරපු ඒ ප්‍රේක්ෂකයන්ව සිනමා ශාලාවලදී සිහිසුන් කරපු ඒ බීසුණු අත්දැකීම් ගැන තමයි මේකේ තියෙන්නේ.
කතාව ගෙතින්නේ රේගන් කියන වයස අවුරුදු 12ක දැරිය වටා. ඇය ක්‍රමක්‍රමයෙන් අමුතු හැසිරීම් රටාවකට යමු වෙනවා. මුලදී ඇගේ අම්මා හිතන්නේ මේක මානසික ලෙඩක් කියලා. පස්සේ තමයි තේරුම් යන්නේ රේගන්ගේ ශරීරය තුල යක්ෂයෙක් ආවේශ වෙලා ඉන්නවා කියලා. මේ චිත්‍රපටයේ තියෙන බේකරුණු දේ තමයි ඒ දැරියගේ වෙනස් වෙන රූපය සහ ඇය සිදු කරන දේවල්. මිනිහෙක්ට කරන්න බැරි අద్భుත දේවල්. විත්වල උඩ යන දර්ශන වගේම අර සුප්‍රසිද්ධ කිස පිටුපසට කැරකෙන දර්ශනේ. මේක බොරු කියලා දන්න වුණත් මේක බලද්දී හිතට දැනෙන ඒ අප්‍රසන්න සහ බේකරු හැඟීම අදටත් වෙන කිසිම ෆිල්ම් එකකින් අත්විඳින්න බෑ. ආගමික විශ්වාසය සහ යක්ෂ බලවේග අතර ගැටුම මේකෙන් ඉතාම දරුණු විදියට පෙන්වනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේක තමයි ලෝකෙ බිහිසුණු චිත්‍රපටය කියලා. මම ඉතින් මේකට ලබා දෙන රේටින් එක 10න් 9.8ක්. පස්වන චිත්‍රපටයේ විදියට අපි තෝරගන්නේ ලෝකෙ බිහිසුණු චිත්‍රපට ලැයිස්තුවේ අනිවාර්යයෙන්ම ඉන්න එක දර්ශනයක්වත් අමතක කරන්න බැරි සිනිස්ටර් ගැන. මේකේ තියෙන අద్భుත බව සහ බියකරු සංගීතය නිසා ඔයාව ඇත්තටම වේවුලන්න පුළුවන්. ඔයාලා කවදාවත් හිතලා තියෙනවද පැරණි ගෙදරක අට්ටාලයක තිබිලා හම්බෙන පැරණි වීඩියෝ ටේප් වගේකින් ඔයාලගේ ජීවිතේම විනාශ වෙන්න පුළුවන් කියලා? කතාව ගෙතෙන්නේ අපරාධ සම්බන්ධයෙන් පොත් ලියන ලේඛකයෙක් වන එලිසන් ඔස්වල් වටා. ඔහු තමන්ගේ පවුලත් එක්ක අලුත් ගේකට පදිංචියකට යනවා. ඒ ගෙදර අට්ටාලේ තිබිලා ඔහුට හම්බ වෙන පැරණි සුපර් 8 කැමරාවකින් ගත්ත වීඩියෝ ටේප් වගේ. ඒ ටේප් වල තියෙන ඉතාමත් දරුණු බේසුණු ඝාතන දර්ශන පෙළක්. හැබැයි ඔහු ටේප් බලන්න ඔහු නොදැනුවත්ම ඒ අద్භූත බලවේගයක් වන බකුල් කියන යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙනවා. මේ චිත්‍රපටයේ තියෙන බියකරුණු දේ තමයි ඒ වීඩියෝ ටේප් වල තියෙන දර්ශන. ඒ වගේ මේ රූපරාමු අතරින් එක පාටම මතුවෙන භූතයාගේ රූපය. ඔයා චිත්‍රපටය බලද්දි ඒ මියගේ මිනිසුන්ගේ කෑගැසීම් වගේම පසුබිම් ඇහෙන අద్භූත ශබ්ද වලින් ඔයාව හොඳටම බයට පත් කරනවා. මේ ෆිල්ම් එකේ තියෙන බය හිතෙන බව කොච්චරද කියනවනම් විද්‍යාත්මක පරීක්ෂණයකට අනුව නරඹන්නන්ගේ හෘද ස්පන්දනයේ වැඩිම වුණු චිත්‍රපටය ලෙස මේක නම් කරලා තියෙනවා. ඉතින් බය වෙන්නම කැමති නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. මම මේකට 10න් 9.6ක රේටින් එකක් ලබා දෙනවා. හරි. 6 වෙනි චිත්‍රපටයේ විදියට මම අරගන්නේ ලෝකයෙන් පේස් එකෙන් ගියෙන් ඇලලු වීඩියෝ කැසට් පරයක් හරහා මරණය එන The Ring කියන චිත්‍රපටය. මේකේ තියෙන අමුතු අඳුරු වාතාවරණය අදටත් කාටවත් අමතක වෙන්නේ නැහැ. හිතන්න ඔයාට නිකන් වීඩියෝ කැසට් එකක් ලැබෙනවා. ඔයා ඒක බලපු මොහොතේ ඉඳන් ඔයාගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ හරියටම දවස් 7යි කියලා ඔයා දැනගත්තොත් ඔයා මොකද කරන්නේ? මේ කතාව ගෙතෙන්නේ ජානමාලි කියන පුවත්පත් වාර්තාකාරිනිය වටා. ඒ පරීක්ෂණයක් කරද්දී දැනගන්නවා අමුතු වීඩියෝ පටයක් බලන ඕනෑම කෙනෙක් දින 7කින් මිය යනවා කියලා. මේ වීඩියෝ එකේ තියෙන ඉතාම අසාමාන්‍ය හිතට වද දෙන අඳුරු රූප රාමු පෙළක්. මේ සිදුවීම් පිටුපස ඉන්නේ සමාරා කියන කුඩා දැරියකගේ ආත්මයක්. මේ චිත්‍රපටයේ තියෙන බිය කරුණ දේ තමයි ඒ අඳුරු ලිව ඇතුලෙන් මතුවෙන සමාරාගේ රූපය. ඒ වගේම ටෙලිවිෂන් එකේ තිරය හරහා ඒ සැබෑ ලෝකයට එන දර්ශනය. මේක චිත්‍රපට ඉතිහාසයේම බිය කරුණු දර්ශනයක් විදිහට සැලකෙනවා. මේක නිකම් හොල්මන් කතාවක් නෙමෙයි. මරණය අත ළඟම තියෙනවා කියලා දැනෙන ඒ වේදනාකාරී බය මේ චිත්‍රපටයේ පුරාම තියෙනවා. ඔයාලා තවම මේක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒත් මතක තියාගන්න මේක බැලුවට පස්සේ ඔයාලගේ ටීවී එක දිහා ටික කාලයක් යනකම් බයෙන් බලන්න සිද්ධ වේවි. මම මේකට 10න් 9ක රේටින් එකක් ලබා දෙනවා. 7 වෙනි චිත්‍රපටයේ විදියට අපි කතා කරන්නේ අදටත් නරඹන්නව එකතන ගල් කරන ජපාන් සිනමාවේ බියකරු බව ලෝකයටම ගෙන ආපු The Grudge කියන චිත්‍රපටය ගැන. මේක තියෙන අద్భుත ශබ්ද සහ දර්ශන නිසා ඔයාට ගෙදර තනියම ඉන්න බය හිතෙන ගතියක් දැනෙයි. ඔයාගේ කාමරේ කොනක කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා දැනුනොත් ඔයා මොකද කරන්නේ? මේ කතාව ගෙතෙන්නේ ජපානයේ තියෙන අමුතුම ගෙයක් වටා. ඒ ගෙදරදී සිදුවන අතිශය කූර මරණයක් නිසා ඒ ගෙය තුල යම්කිසි සාපයක් පැතිරෙනවා. කවුරු හරි ගෙදරට ගියොත් ඒ සාපය වුණු අත්හරින්නේ නැහැ. ඔවුන් කොහේ ගියත් ඒ අద్భుත මව සහ පුතාගේ රූප ඔවුන් ලූ බඳිනවා. මේ චිත්‍රපටයේ බිය කරුණු දේ තමයි අර අමුතුම කටහඬ. ඒ කියන්නේ කැකිලි දාන ශබ්දය. අඳුරු කොනකින් පාටම සුදු මැලුණු රූපයක් මතුවෙනකොට ඇති වෙන බය වචනයෙන් විස්තර කරන්න බෑ. මේකේ දර්ශන ගොඩක් හරිම නිහඬයි. හැබැයි මේ නිහඬ බවින් තමයි නරඹන්නගේ හිතට ලොකු බයක් ආවත් දන්නේ. ඔයාලා තාම The Grudge බලලා නැත්නම් ලයිට් නිවල බලන්න එපා කියලා මම කියනවා. මොකද ඒක ඇත්තටම ඔයාලගේ හිමින්දට බාධාවක් වෙන්න පුළුවන්. මම මේකට 10න් 9.3ක රේටින් එකක් ලබා දෙනවා.
අටවෙනි චිත්‍රපටයේ විදිහට අපි කතා කරන්නේ අතිශය නිහඬ නමුත් හදවත ගැස්සෙන තරමට බය හිතෙන A Cute Place චිත්‍රපටය ගැන. මේක සාමාන්‍ය හොල්මන් කතාව වගේ නෙමෙයි. සබ්දයක් කළොත් ඔයාලගේ ජීවිතේ ඉවරයි කියන අත්දැකීම ලබා දෙනවා. හිතන්න ඔයාගේ ජීවිතේ රඳා පවතින ඔයා කරන ඉතාම සුළු සබ්දයකින් කියලා ඔයාලට කතා කරන්න බෑ. hina වෙන්න බෑ. ඇවිදින්න ඕනේ හරිම පරිස්සමෙන්. කතාව ගෙතෙන්නේ ඇබට් පවුල වටා. ඔවුන් ජීවත් වෙන්නේ පෘථිවිය ආක්‍රමණය කරපු ඇස් නොපෙනෙන නමුත් ශබ්දය අතිශයින්ම හොඳින් ඇහෙන බිහිසුණු ජීවීන් පිරිසක් එක්ක. ඒ නිසා මේ පවුලට අවුරුදු ගාණක් තිස්සේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ සම්පූර්ණ නිහඬතාවයකින්. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි නරඹන්න වන ඔයාලට චිත්‍රපටයේ පුරාම හුස්ම ගන්නවත් බැරි තරම් නිහඬතාවයක ඉන්න සිද්ධ වෙන එක. යම් ශබ්දයක් આવොත් ඒ බිහිසුණු ජීවීන් පහර දෙන දර්ශන ඔයාලා පුටුවෙන් නැගිටවන තරමට බියකරුයි. මේ චිත්‍රපටය බලද්දි ඔයාලට දැනෙන මේ මානසික පීඩනය වචනයෙන් කියන්න බෑ. ශබ්ද නගා බය වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම බලන්න. මම මේකට 10න් 9.4ක රේටින් එකක් ලබා දෙනවා. දැන් ඔයාලගෙන් සමහරවිට හිතෙන්න පුළුවන් මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයිනේ. මේක පිටතක් වල ජීවීන් ගැනනේ කියලා. ඔව් ඔයාලා කියන දේ ඇත්ත. මේක සම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටයක් නෙමෙයි. හැබැයි මම ඇයි මේක හොල්මන් ෆිල්ම් රැස්තුවට එකතු කළේ? මොකද ඔයා හොල්මන් ෆිල්ම් එකක් බලද්දි බලාපොරොත්තු වෙන ඒ අద్භූත බිය තමන්ගේ වටපිටාවේ මොකක් හරි ඉන්නවා කියන හැඟීම සහ හුස්ම තද කරගෙන බලන ඒ සස්පෙන්ස් අත්දැකීම මේ චිත්‍රපටයේ ඕනේ තරම් තියෙනවා. ඒ නිසා තමයි හොල්මන් ෆිල්ම් රසිකයන්ට අනිවාර්යයෙන්ම බලන්න කියන චිත්‍රපට අතරට මම මේකත් අරගෙන ආවේ. හරි, ඊළඟට අපි 9 වෙනි චිත්‍රපටයේ විදිහට තෝරගන්නේ බොහෝ දෙනෙක් පළමු චිත්‍රපටයටත් වඩා බියකරු බව කියන The Conjuring 2 චිත්‍රපටය. මේකේ තියෙන අద్භූත කන්‍යා සූරිය සහ ක්‍රැක්මෑන් වැනි චරිත ඔයාලව අනිවාර්යයෙන්ම තිගැස්සමට ලක් කරනවා. පළවෙනි කන්ජරින් එක බැලුවම ඔයාලට හිතෙන්න ඇති ඒකම ඇති කියලා. ඒත් ඊටත් වඩා දරුණු හදවත නතර වෙන තරමේ භීෂණයක් The Conjuring 2 හරහා ඔයාලට ලැබෙනවා. ලන්ඩනයේ සිදුවුණු ලොකු අద్භූත සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය අදටත් හොල්මන් ෆිල්ම් රසිකයන්ගේ ප්‍රියතම එකක්. කතාව ගෙතෙන්නේ ලන්ඩන් නුවර එන්ෆීල්ඩ් ප්‍රදේශයේ ජීවත් වෙන මවක් සහ ඇයගේ දරුවන් සිව් දෙනා වටා. ඔවුන්ගේ ගෙදර සිදුවෙන අద్භූත දේවල්, පුටු පෙරලීම, පාවෙන දේවල් වගේම දරුවෙක්ගේ ශරීරයට යක්ෂයෙක් ආවේශ වීම නිසා ඔවුන්ගේ ජීවිතයේ අන්ත අසරණ වෙනවා. නැවත වරක් එඩි සහ ලොරෙන් වොරන් නිවලගේ අద్භූත බලවේගයට විරුද්ධව සටන් කරන්න එනවා. මේ චිත්‍රපටයේ බිය කරුණු දේ තමයි අඳුරු කන්‍යා සූරිය, පිනී සිටින දර්ශන. ඔයාලා හිතනවා ඇති මේක නිකම්ම චිත්‍රපටයක් කියලා. හැබැයි මේකේ පදනම් වෙලා තියෙන එන්ෆීල්ඩ් පොල්ටර්ගයිස්ට් සිදුවීම ඇත්තටම ලෝකේ වාර්තා වුණු බිහිසුණු සිදුවීම් වලින් එකක්. දොරවල් ගුකුරන ශබ්ද සහ අద్භූත හඬවල් ඔයාලගේ ඇඟේ මයිල් කෙලින් කරා. සැබෑ සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු නිසා මේ චිත්‍රපටයේ තියෙන බියකරු බව තවත් වැඩි වෙනවා. මම මේකට 10න් 9.5ක රේටින් එකක් ලබා දෙනවා. ඔයාලා ද නන් චරිතයට බයද? එහෙනම් මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අවසාන වශයෙන් මම ඔයාලට අරන් ආවේ චිත්‍රපට ඉතිහාසයේ ලයිට් නිවන්න බය හිතෙනම ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි Lights Out. හිතන්න ඔයා අඳුරේ ඉන්නකොට කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්නවා කියලා. එළිය තිබ්බම කවුරුත් නැහැ. හැබැයි ලයිට් නියපු ගමන් මේ කවුරු හරි ඔයා ඉස්සරහා ඉන්නවා. කතාව ගෙතෙන්නේ රෙබෙකා කියන තරුණිය සහ ඇයගේ මල්ලි වටා. ඔවුන් දෙන්නටම එකම අద్භූත අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අඳුරේ ඉන්නකොට පෙනෙන අමුතු කාන්තාවකගේ රූපය. ඒ කාන්තාවට එළිය දරා ගන්න බෑ. හැබැයි අඳුරේදී ඇය කොච්චර දරුණු වෙනවද කියන එක මේ චිත්‍රපටයේ ඉතාම බියකරු විදියට පෙන්නනවා. මේකේ තියෙන බියකරුම දේ තමයි ජම් ස්කෙයාර්ස්. අඳුර සහ එළිය අතර මාරු වෙන හැම මොහොතකම ප්‍රේක්ෂකයාගේ හදවත එක පාටම ගැස්සෙනවා. විශේෂයෙන්ම තමන්ගේ කාමරේ ලයිට් නිවල නිදාගන්න බය හිතෙන ඒ හැඟීම මේ ෆිල්ම් එක බලලා ඉවරනාට පස්සේ ඔයාලට දැනෙවි. අඳුරට බය අයට නම් මේක සුපිරිම බය හිතෙන අත්දැකීමක්. මම මේකට 10න් 9.2ක රේටින් එකක් ලබා දෙනවා. ඉතින් මගේ මේ හොල්මන් චිත්‍රපට 10ක ලිස්ට් එක මෙතනින් අවසానයි. ඔයාලා මේ ඔක්කොම බලලා තියෙනවද? නැත්නම් මේ ලිස්ට් එකේ ඔයාලා කැමතිම ෆිල්ම් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. පරිස්සමින් ඉන්න හැම තැනම අඳුර තියෙන්න පුළුවන්.